කයි වේල් දෙකක් මං කාලත් නෑ. අනේ තුනක්ද කොයිද? අනේ මාත්‍ය උදේ නම් කාලා නෑ බුරියානියක් අන්න කීයක් හරි දෙන්න. පාන්ජල්ලක්යි කන්න පුළුවන්. තේරුම් ගන්නයි. මාත්‍යා කීයක් හරි දෙන්න මාත්‍යා. සයියාර තූතොපි දෙකින් මාළු කඩ කරලා රුපියල් 10ද දෙන්නේ. මීට වැඩිය තියෙනවා මංගාව යකෝ. දෙපන් අර පහ තීරපලේ. තියාගෙන ඉන්න දායත්. අරු තාම පඩි දුන්නෙත් නෑ මම මේ මාතේ. වැඩක් නෑ කියලා බලපන් දැන් අද දිනේ කීයද බලපන්. මේ මචං මේ පාරේ විතරයි. මේ සැරේ විතරයි. මේ පාරේ විතරයි. ආයේ බෑ. අනික දැන් ওই ගම් වතුර නාය යන ලයින් හැමදාම නෑ. තාම නෑනේ. ඒකනේ. දුවනේ බං කරන්නේ. රටන්නේ කියලා. නික බං ඌ ගෑනුන්ට වේදම් කරන විදිය කොහොමද? මේ බුසා ගන්නෝ. ඔය අයින් කරලා නවත්තාංග පොඩ්ඩක්. බොස් කියන්නේ බලපන් තොපි කරපු වැඩේ වැඩක් දුන්නොත් ඉවරයි. මට ගෑණික් එක්කත් නෑ කොච්චික් ගෑණික් ගියා. මට ඒකත් නෑ මේකත් නෑ. මම මොරගේ කාපියෝ. ඔය වාසේ කෑම බූරුවා. අඩේ නෑ බොස් මේ බඩු ටික අරන් එලි බහින්න හදද්දි බෑ. උගේ මේ වාචාල කට ඇරුණානේ. ඒ හින්දා වැඩේ පොඩ්ඩක් ඩිස්මිස් වුණා. ඔකේ කට කනවා. මොඩේ යකෝ යන තැන කනවනම් ඔකව දාලා ඵලයන් බං. ඊළඟට කොහෙටද බහින්නේ නුඹලා? ඊළඟට අපි හිතන් ඉන්නේ දමුල්ල පැත්තට යන්න කියලා. හැබැයි එතන ඉතින් තරුගේ කට ඇරුණොත් මං තොට අරින්නේ. ඉප ෆෝන් එක. බබා යම මේ වැඩක් නෑ කතා කරමු. මොනවද උනේ? මාළු ඉන්නවද? මාළු ඉන්නවද? මොනවද උනේ? ඉන්නෝ. මල්ලි හරියට ගියපන්කෝ බං. ඉන්නවද ලින්නවද උනේ? වැව් මාළු නැද්ද? අපි බැලුවා බං මොකද? හිටියේ නෑනේ. මොකුද? වැව් මාළු. මොකද? පිස්සු යකේ. එයාගේ තරක්ක ඉන්නේ. එයාගේ බල්ල දෙන්නට මේ මලවලු වගේ කියලා. මලවලු ටිකක් තියනවනේ. කොහොමද? ඊගෙදර බල්ලෙක් නෑනේ බා. බල්ලෙක් නම් නෑ තමයි. අයියෝ මේක දන්නේ. මට කිව්ව බං කවුරු හරි. අක්කද? අක්කා තමයි. ඵලයන් කාලේ බාගේ ගණන් වැඩි හිඟ
ගානුකාබෑ පුල්ලේ තමා මට ඕනේ කාසි ඕනේ කාසි ඕනේ බිස්නස් අරුද කයියාර තූත මාළු කාරයා ඊට ඩොන්ඩයකෝ බොම්බ මොටයි කාරයා මාත්‍යා මාළු කොහොමද ආවා ආයි ගියා ඒ කියන්නේ අර මාළු නැද්ද? නෑ නෑ මාළු තියෙනවා ෆෝන් එකේ මේ දවස්වල සිග්නල් නැති කතාවක් කියන්නේ මොනවද බැරි ඒකනේ අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් මොනවද බැරි ඉන්න දිනවා අලගොඩ දිනවා නෑ නෑ අපි මේ සහනාධාර එකතු කරන කට්ටිය ඔයාලා දන්නවනේ ඉතින් දැන් රටේ තියෙන තත්ත්වෙත් එක්ක රටේ තියෙන තත්ත්වෙත් එක්ක නාය ගිහිල්ලා ගංවතුර ඇවිල්ලා කීයක් කාපදාද මිනිසුන්ට ඒලා අපි සහනාධාර දෙන්න බෑ නේද ඔව් ඒකත් දන්න කවුද බම්මු දැන් පල්ලිවල පන්සල් වල ගොඩක් මිනිස්සු ඉන්නවා අවතැන් වෙලා ඒ කට්ටියට ආධාර එකතු කරන්න අපි ආවේ ඔව් ඒකත් දන්න මුට දැම්මන් ගහන අපි ඔයාලෙන් බලාපොරොත්තු වෙන මොන හරි ආධාරයක්. මොනාම හරි කමන්නේ. හරි පොඩ්ඩක් ඉන්න ඒමේ ඔසාගේ සල්ලි විතර ගන්න ආමේ තියන්න පොඩා ඔය යා එන්නද අම්මනිසිරි බොසා ඔව් බොස් කියන්න අපි සල්ලි අරන් දීන්නේ දැන් එන්න හදන්නේ මචං බස් එක දැන් මචං උඹලා සහනාධාර එකතු කරන මේ කරන්නේ විතර ප්‍රශ්න ඇති කරන්න එපා පාඩුවේ බස් එක දීලා යන්න දෙපම් මම ඔක්කොටම කියන්නේ ඒ බස් එක දීලා බලන්න බස් එක දීපන් මන්සරයක් කිව්වා ප්‍රශ්න දාගන්න ප්‍රශ්න එක දීපන් උඹලා වංචාකාරයෙන් උඹලට පොලිස් එක දෙන්න කරපන් අයියා දෙන්න උඹලට පස්සේ පුලන් දෙයක් කරමුකෝ උඹලා එහෙමද උඩි තමයි ඉල්ලන්නේ නේද හරි බලාගමු මේ උඹලා ඔක්කොමලා වරෙල්ලකෝ මොකද කියන්නේ දැන්වත් උඹලා දෙනවද කනවද මොනවද කන්නේ කුටි කන්න අපි උඹලගෙන් අදින් උඹලගේ වංචා ඉවරයි මගේ මාමා එතන අවුරුදු 20ක් මාළු කැපුවා මම එතන අවුරුදු කීපයක් මාළු කැපුවා එච්චර මාළු කවුව මට උඹලා කපන එක එච්චර දෙයක් නෙමෙයි යකෝ අපිට කපන්න මේ බලපංගමු
යකෝ ඉන්නේ තොපි. සල්ලි ගත්තාම ටක් ගාලා වරෙන් මේ පාටියක් ලෑස්ති කරලා තියෙන තොපි ඔහේ පාටි දානවද? පොඩි පොඩි මාළු කැපුවා ඇති. ලෑස්තියක් මෝරෙක් කපන්නේ.